අයිබෝන් කියලා ඔයාලා මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද ඔයාලට මම රසවත් කේක් එකක් හදන්න හැටි කියලා දෙන්නයි යන්නේ. මගේ වීඩියෝ එකේ සියලුම විස්තර තියෙනවා. ඒකේ රසවත් හදාගන්න, නියම පිළිවෙලට හදාගන්න නම් මම මේ කියන පිළිවෙලට වැඩ කරගන්න ඕනේ වෙනවා. අපි රටේදී දානවා මේ කේක් එකට. රටේදී ඒ ටික කේක් එක හදන්න කලින් දවසේ මද කුසුම් ගලෙන් හොඳට සෝදලා ගන්නවා. ඊට පස්සේ ඇටි ටික ඉවත් කරලා බේකින් සෝඩා වලට වතුර මද උණුසුම් වතුරේ දාලා ඒක පෙගෙන්න තියන්න. අවුරුද්දර කේක් එක හදනකොට රටේදී හොඳට පිපිලා දේවිලා කේක් එක පුරාම විසිරලා අස්සන්ට තියන්න. පිටි ටිකට බේකින් පවුඩර් දාලා හොඳට 3 සැරයක් අනිවාර්යෙන් හලා ගන්නවා. එහෙම නැත්නම් මේ කේක් එකේ තැනින් තැන පිපෙන්න බලනවා. ඉතින් අපි දැන් බලමු කේක් එක කොහොමද රසවත් හදාගන්න කියලා. අවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම මෙතන සඳහන් කරලා තියෙනවා. ඇට ඉවත් කරගත්ත රටේන්දි ග්‍රෑම් 300ක් කලින් දවසේ රෑ මම පෙඟෙන්න දැම්මා. මද උණු වතුර සෝදලා වතුර කෝප් එකට බේකින් සෝඩා තේ හැන්දක් දී කරලා එකෙන් පෙඟෙන්න තිබ්බා. ලකංචු වියලි මිදි මූදෝසි වලට කෝන්ෆ්ලවර් තේ හැන්දක් එකමාරක් විතර මිශ්‍ර කරලා කේක් එක හදන්න පැයකට කලින් තියලා තියන්න. කෝන්ෆ්ලවර් මිශ්‍ර කරලා තිබ්බාම පළතුරු කේක් එක යටට බහින්නේ හොඳට කේක් එක පුරාම විසිරලා තියෙනවා. දැන් සීනි ටිකයි මාගරින් ටිකයි හොඳට බීට් කරනවා. බීට් කරද්දී හොඳට මතක තියාගන්න ඕනේ එකම පැත්තකට බීට් කරන්න ඕනේ. දෙපැත්තටම කරන්න එපා. ඉතින් වටේ තැවෙලා තියෙනවත් නිතරම ස්පිචුලා එකකින් හරි බීට් කරන්න ගන්න ඕනේ. නැත්නම් මේ වගේ සීනි කැට තියෙන්න පුළුවන්. පොඩ්ඩක් ඇඟිල්ලට අරන් බලන්න සීනි ටික හොඳට දිය වෙලා තියෙනවද කියලා. සීනි කැට තියෙනවා නම් තව හොඳට ඒක බීට් කරගන්න ඕනේ. කේක් එක හොඳට බීට් වුණාම හොඳට සොෆ්ට් එකට තියෙනවා. නැත්තම් තද ගතියක් තියෙනවා. ඒ නිසා හොඳටම බීට් කරලා ගන්න ඕනේ. සීනි කැට දිය වෙලා තියෙන්නේ බිත්තර එකින් එක දාලා හොඳින් බීට් කරගන්න. පිටි වලට බේකින් පවුඩර් තේ දෙකක් දාලා 3 සැරයක් හලලා තියෙන්නේ. එතකොට තමයි බේකින් පවුඩර් ටික හොඳට පිටියකට කලවම් වෙන්නේ. දැන් පිටි ටික දමමින් හොඳට කලවම් කරන්න ඕනේ. අර විදිහට මේක පැත්තකට මේ වෙලාවේ බීට් කරන්නේ නැහැ. කොයි වෙලාවකවත් බීට් කරන්න එපා. පිටි දානකොට එකම පැත්තට හැන්දකින් හොඳින් කලවම් කරන්න. දැන් oven එක ඔන් කරලා තියන්න ප්‍රීහීට් වෙන්න. රටේදී කලින් දවසේ බේකින් සෝඩා දාලා පෙඟෙන්න දාපු නිසා හොඳට පොඩි වෙලා තියෙනවා. මේ බලන්න. හැන්දෙන් කලවම් කරද්දී ඒක පැහැදිලිව පේනවා. රටේදී ටික දාලා එකක් පිටියකට හොඳට මිශ්‍ර කරලා ගමු. ටික මිශ්‍ර වුණාට පස්සේ වෙන්නලා තේ හැඳි එකමාරක් පමණ දාලා කලවම් කරන්න. කජු ටිකයි ප්ලම්ස් ටිකයි පුහුල් දෝසි ටිකත් දාලා හොඳට මිශ්‍ර කරලා ගන්න. රට කජු ප්ලම්ස් ටික උහුල් දෝසි ඔක්කොම කෝන්ෆ්ලවර් දාලා කලවම් කරලා තියෙන්නේ. ඒ ටිකත් ඔක්කොම අපි දැන් මෙහෙම දාලා මිශ්‍ර කරලා ගමු.
දැන් හොඳට ෆෘට්ස් ටික කලවම් වෙලා තියෙන්නේ. කේක් කිලෝ 2ක් දාන්න පුළුවන් බේකින් ට්‍රේ එකට. ඔයිල් පේපර් එකක් මම දාලා හදලා තියෙනවා. දැන් අපි මේ පිටි මිශ්‍රණය ඔක්කොම බේකින් ට්‍රේ එකට දාගනිමු. බේකින් ට්‍රේ එක oven එකට දාගනිමු. මම oven එක heat එක 175ට තියලා තියෙනවා. පැය 1යි කාලකට. පැය 1යි කාලෙකට පස්සේ කේක් එක oven එකෙන් එළියට ගත්තා. දැන් බලන්න මේ කේක් එක හොඳට පළතුරු ටික කේක් එක පුරාම ගිහිල්ලා තියෙනවා. මේ කඩලා පෙන්නන්නේ. මේ බලන්න ලස්සනට දැන් තියෙනවා. පාටත් ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම හරිත රසයි දැන් මේ කේක් එක. ඔයාලත් හදලා රස බලන්න.